ඒ ලෙවල් විභාගයට මුහුණ දෙන්න ඉන්නේ උන්ට කියන්නේ. උඹලා දන්නවද? ඒ ලෙවල් විභාගය කියන්නේ උඹලගේ අනාගතය, උඹලගේ පරම්පරාව, උඹ අනාගතයේ ජීවත් වෙන්නේ කොහොමද කියලා තීරණය කරන එකම සාධකය කියලා. ඒ ලෙවල් පන්තියට යද්දි උඹලා හිතාගත්තේ කැම්පස් යන්න ඉගෙන ගන්න. නමුත් කාමරයට රිංගගෙන තව අවුරුදු දෙකක් තියෙනවා, තව අවුරුදු එකහමාරක් තියෙනවා, තව අවුරුද්දක් තියෙනවා, තව මාස 6ක් තියෙනවා කිය. දවස ගෙවන ඔය ෆෝන් කට්ට ඔබ දෙමව්පියන්ව රවට්ට. යකෝ උඹලගේ අම්මලා තාත්තලා රස්සා කර කුලී වැඩ කර එකතු කරන සල්ලි ටික උඹලට වියදම් කරන උසස් පෙළ පාසලා මුන් ලොකු තැනකට යයි කියලා. තොපි කාමරයට රිංගගෙන ෆෝන් එක ඔබ ලැප්ටොප් එක ඔබ සිහින ලෝකයක ජීවත් වෙනවා. මේක තමයි ජීවිතය කියලා නෑ. යකෝ කාලකන්නි වෙන්න එපා. විසිකරපියව ෆෝන් ටික පැත්තකට ගනියව විෂයන් තුනට අදාළ පොත් ටික පාඩම් කරපියව කාලසටහනක් අදාගෙන ඒ තුනක් දානවා කියලා. එහෙම අධ්‍යාපනයෙන් ඉහළට ගියොත් විතරත් අපිට ප්‍රාඩෝ පෙජරෝ අරගෙන ගෙවල් දොරවල් හදගෙන ඇඳුම් පැළඳුම් අරගෙන රජවරු වගේ සමාජ ජීවත් වෙන්න ලැබෙනවා. එහෙම නැති වුණොත් අපිට ප්‍රාඩෝ පෙජරෝ නෙමෙයි කොණ්ඩේ රැවුල කපා ගන්න බැරුව ඇඳුමක් පැළඳුමක් ගන්න නැතුව හිඟන්නෝ වගේ සමාජේ හිඟන්නෝ වගේ ජීවත් වෙන්න වෙන බව හොඳට මතක තියාගනියව්.